සිංහ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස පළමු වෙනිදා එනම් බදාදා දිනයේ ආරම්භයේදී නිර්මාණශීලී අදහස්, දරුවන්ගේ කටයුතු, ඔබගේ ඉගෙනීමේ කටයුතු, සැලසුම් සහ ආත්ම විශ්වාසය සම්බන්ධ කරුණු වඩාත් ඉදිරියට එන දිනයක් වනු ඇති. උදෑසන 6:51න් පසුව ඔබගේ වැඩ කටයුතු වලට වැඩි වගකීමක් සහ පිළිවෙලක් අවශ්‍ය වනු ඇති. දහවල් 1:31න් පසුව දිනේ රටාව තරමක් කාර්යබහුල වනු ඇති. ඔබගේ රැකියා ස්ථානයේ කටයුතු, දෛනික කාර්යභාරයන්, ණය ගෙවීම්, ලිපිගොනුවල කටයුතු, නියමිත වැඩ සහ ඔබගේ සෞඛ්‍ය පුරුදු පිළිබඳව වැඩි අවධානයක් යොමු වනු ඇති. කුඩා ප්‍රමාදයක් හෝ අමතර වැඩ කටයුත්තක් නිසා ඔබගේ සිතෙහි කලබලකාරී ස්වභාවයක් ඇතිවීමට ඉඩ පවතිනවා. දහවල් 12:15 සිට සවස 1:48 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුලදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, මූල්‍ය ගනුදෙනු, වැදගත් අත්සන් තැබීම, ගමන් බිමන් ආරම්භ කිරීම සහ ඉතා දැඩි තීරණ ගැනීමෙන් වැළකී සිටීම ඔබට යහපත් වනු ඇති. උදෑසන 7:33 සිට 9:07 දක්වා වන කාලය සහ උදෑසන 10:41 සිට දහවල් 12:15 දක්වා වන කාලය මෙන්ම සවස 3:43 සිට 5:29 දක්වා වන කාලය ඔබට තරමක් අභියෝගකාරී කාලයන් විය හැකියි. මෙම වේලාවන් තුලදී වැරදි අවබෝධයන්, වචනවල දැඩි බව සහ ඔබගේ ගමන් බිමන් වල ප්‍රමාදයන් මෙන්ම කාර්ය බහුල වීම නිසා ඇතිවන බාධාවන් ඇති විය හැකියි. ඔබට මෙම දිනේ වඩාත් යහපත උදා කරන වේලාවන් ලෙස සවස 2:20 සිට 3:10 දක්වා වන කාලය සැලකිය යුතු වනවා. එම කාලය තුලදී ඔබගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ඔබ විසින් සම්පූර්ණ කරන ලද වැඩ කටයුතු ඉදිරිපත් කිරීමට, සාකච්ඡාවන්, නිර්මාණශීලී තීරණ සහ කෙටි සැලසුම් සඳහා මෙම කාලය වඩාත් යහපත් වනවා. උදෑසන 4:27 සිට 5:13 දක්වා වන කාලය ඔබගේ මනස සංසුන් කර ගැනීමටත් ආගමික කටයුතු වල නිරත වීමටත් වඩා යහපත් වනවා. සවස 6:29 සිට 7:39 දක්වා වන කාලය ඔබගේ පවුල තුල සාමකාමී කතාබහ, ආගමික කටයුතු, ඔබගේ සිත නිවෙන වැඩ කටයුතු සහ දවසේ පීඩනය අඩු කර ගැනීමට වඩාත් යහපත් කාලයක් වනවා. රාත්‍රී කාලයේදී අනවශ්‍ය පීඩාකාරී සිතුවිලි වලට ඉඩ නොදී වඩා හොඳින් විවේක ගැනීම ඔබට යහපත් වනු ඇති. සමස්තයක් ලෙස මෙම දිනය සාර්ථක කර ගැනීමට ඔබට හැකිවන්නේ ඉක්මන් ප්‍රතිචාරවලට වඩා නිසි පිළිවෙලට ඉවසීම සහ වචන පාලනය කරගෙන කටයුතු කිරීම මගිනුයි. උදෑසන කාලයේ ඔබගේ අදහස් හා උනන්දුව ඉතා හොඳින් භාවිතා කර දහවල් කාලයේදී අවදානම් සහගත වේලාවන් මගහැර කටයුතු කිරීම මෙන්ම සවස් කාලයේදී ඔබට වඩාත් යහපත් කාලයන් තුලදී ඔබගේ වැඩ කටයුතු අවසන් කර ගැනීම මගින් ඔබට මෙම දිනය වඩාත් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.